ඇත්තටම ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනයේ වර්තමානයේ ගැන කතා කරමු. මොකද මම ගැන හඳුන්වීමක් කරගෙන මම වසර 20ක් පමණ පහසෙනි බාර ගුරුවරයෙක් ලෙස කටයුතු කරා. මේ වන විට පහසෙනි ප්‍රාථමික ගුරුවරුන් අධීක්ෂණය කරන නිලධාරියෙක් වශයෙන් තමයි කටයුතු කරන්නේ. මෙතෙන්දී ගොඩක් අය කතා කරන්නේ තත්ත්ව විභාගයේ පිළිබඳව ළමයිගේ මානසික පීඩනය ගැන ගොඩක් අය කතා කරන්නේ. නමුත් පන්ති බාර ගුරුවරයා මානසික පීඩනයකට පත් වෙනවා කියන එක ගැන ගොඩක් අය හිතන්නේ නැහැ. ගොඩක් විදුහල් ප්‍රතිවරු විශේෂයෙන් කලාප කාර්යාලය මේ හැමතැනම ගොඩක් අය බලන්නේ ළමයාගේ සිසත ප්‍රතිඵලය. එතකොට ගුරුවරයාට අර ප්‍රාථමික අධ්‍යාපන නිපුණතා ළමයින්ට ලබා දිය යුතු නිපුණතා ලබා දීමට තියෙන අවස්ථාව අඩු වෙනවා. මම ඒක පැහැදිලි කරොත් එimhe අපේ ප්‍රාථමික අධ්‍යාපනය වර්තමානයේ තියෙන්නේ නිපුණතා පාදක අධ්‍යාපනයක්. මූලික නිපුණතා 7ක් ගැන තමයි අපි කතා කරන්නේ. එකක් සංනිවේදන නිපුණතාවය, ඒ කියන්නේ සාක්ෂරතාවය, සංඛ්‍යා පිළිබඳ දැනුම, රූපික භාවිතය, තොරතුරු සාක්ෂණ ප්‍රවීණත්වය, මේ වගේ සාක්ෂරතාවය පිළිබඳ දැනුම. ඊට පෞෂ වර්ධනයට අදාළ නිපුණතා ලබා දීම ළමයාට, වයසට අදාළ නිපුණතා ලබා දීම, ගණනපටි ගණන පිළිබඳ නිපුණතාව ලබා දීම, වැඩ ලෝකයේ සූදානම් කිරීමේ නිපුණතාවය, ආගම ආචාර ධර්ම වලට අදාළ නිපුණතාව, ක්‍රීඩාව හා විවේකයේ ප්‍රයෝජන ගැනීමේ නිපුණතාව. මෙන්න මේ නිපුණතා 7 පදනම් කරගෙන තමයි අපේ ප්‍රාථමික අධ්‍යාපනය ගොනු වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ මේ ප්‍රාථමික අධ්‍යාපනයේ දැන් අවධි 3කට විතර කතා කරනවා අපි. එකක් 1 2 පන්ති එක අවධියක්, ප්‍රධාන අවධියක්. ඒකේ ගුරුවරයා ලබා දිය යුතු නිපුණතා 48ක් තියෙනවා. ඒ දෙවෙනි ශ්‍රේණියෙන් එළියට යන ළමයාගේ තුල අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු ඉගෙනුම් නිපුණතා 48ක් කතා කරනවා. ඊළාට 3 4 නිපුණතා 50ක් ගැන කතා කරනවා. පස්වෙනි ශ්‍රේණිය අවසන් වෙනකොට නිපුණතා 52ක්. ඒ කියන්නේ නිපුණතා අත්‍යවශ්‍යම ළමයෙක් තුල තිබිය යුතු නිපුණතා 50ක් බලාපොරොත්තු වෙන මේ නිපුණතා. හැබැයි පන්ති කාමරේ මේක වෙනවද? ඒකයි ප්‍රශ්නේ. ලොකු ප්‍රශ්නේ තියෙන්නේ ඔන්න ඔතන. මොකද අපි ගියාම ගුරුවරු ගොඩක් වෙලාවට 3 4 5 ගුරුවරු එක දෙක නම් සාමාන්‍ය වශයෙන් මේ මට්ටම් වලට ලබා ගන්න උත්සාහ කරනවා. 3 4 5 ගුරුවරු ගොඩක් වෙලාවට ඉස්සත් විභාගයේ ඉලක්ක කරගෙන තමයි ළමයි උගන්වන්නේ. ඒකට අපි පන්ති කාමරවල ඉන්නවා ළමයි වර්ග කීපයක්. විශේෂයෙන් ගුරුවරයා පොඩි මඟ පෙන්වීමකින් ඉගෙන ගන්න පුළුවන් ළමයි. ඊළඟ දෙවෙනි කණ්ඩායම තමයි ගුරුවරයාගේ මඟ පෙන්වීම සහ උදව් අවශ්‍ය කණ්ඩායමක් ඉන්නවා. මඟ පෙන්වීම සහ පොඩි සුළු උදව්වකින් යරයි යන්න පුළුවන් අය. තව කණ්ඩායමක් ඉන්නවා ගුරුවරයාගේ උදව් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඉතින් මේ ශිෂ්‍යත්ව විභාග ක්‍රමයේ නිසා වෙලා තියෙන්නේ ගුරුවරයාගේ මඟ පෙන්වීම ලියන්නේ අවශ්‍ය නොවන ළමයාට. මොකද ඇය බලන්නේ එයාගේ පන්ති කාමරේ ඉන්න ළමයි වැඩි ප්‍රමාණයක් ශිෂ්‍යත්වමත් කරගන්න. එතකොට ඒ මත ප්‍රාථමික අධ්‍යාපන විශේෂ ක්‍රියාත්මක වීමේ ගැටලුවක් මම දකිනවා. ඇත්තට මම හිතන්නේ ඒක ලොකු අවදානමක්. මොකද මිනිස්සුන්ට කිව්වා වගේ අපි හැබැයි මාතලේ කලා අධ්‍යාපන කලාපේවත් මාධ්‍යම පළාත් අධ්‍යයන විභාගයෙන්වත් අපි ඉලක්ක කරන්නේ ළමයින්ට ගුරුවරුන්ට අපි කියන්නේ හැම වෙලේම ඔයාගේ ළමයා අවම නිපුණතාවලට කියන්නේ 5න් 6ට යන ළමයෙක් හදලා දෙන්න කියන තමයි ප්‍රාථමික පන්ති ගුරුවරයාට හැම වෙලේම කියන්නේ ශිෂ්‍යත්වය ගැන වැඩි අවධානමක් යොමු කරන්න එපායි කියලා. නමුත් ඊව වගේම දෙමව්පියන්ගේ අරමුණ, දෙමව්පියන්ගේ බලපෑම, විශේෂයෙන් දෙමව්පියන්ගේ බලපෑම තියෙනවා ළමයාට ඇත්තටම ප්‍රාථමික අධ්‍යාපනයේ අපි කියන්නේ ළමයින්ට සතහනක් ලබා දෙන්න එපා. ක්‍රියාකාරකම් පාදක අධ්‍යාපනයක් අපේ තියෙන්නේ. ක්‍රියාකාරකම් වලට අවස්ථාව දෙන්න. නමුත් ඒවා වෙන්න තියෙන ප්‍රමණතාවය අඩුයි. මොකද දෙමව්පිය බලන්නේ හැමසට පොතේ කොච්චර ලියලා තියෙනවද මේ ළමයා. මොනවද අද උගන්වන්නේ. ළමයා ගිහින් කිව්වොත් එහම අද අපි එළියට ගිහිල්ලා මේ වැඩේ කරයි කිව්වට දෙමව්පිය පිළිගන්නේ නැහැ. හැබැයි පොතේ ලියලා තිබ්බොත් එහෙම ගුරුවරයා හිතන්නේ පොත පුරවලා තියෙන පොතේ සටහන් ගොඩාක් තියෙන ගුරුවරයා තමයි දක්ෂතම ගුරුවරයා. මම හිතන්නේ පෙර පාසලෙත් දැන් ඒක තියෙනවා. මුල්ලමාවියේ නම් මේ ගැටලුව තියෙනවා ගොඩාක්. ඊළඟට මේ මම කතා කරන්න කැමති ඇත්තටම මේ ශිෂ්‍යත්ව විභාගයේ මේ අත්‍යවශ්‍ය ඇයි කියන එක අපි පොඩ්ඩක් අය කතා කරනවා. මේකෙදි ඇත්තම ළමයින්ට තියෙන අවස්ථාව. ඒ නිසා ඒ අවස්ථාව ලබා දිය යුතුමයි. ඊළඟට මේ 5 ශ්‍රේණියේ මම හිතන්නේ ගොඩක් අය කතා කරන මේ 8 ශ්‍රේණියට වැගෙන යා යුතුයි කියන එක. මම හිතන්නේ මම නම් ඒකට එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද 5 ශ්‍රේණිය තමයි ළමයෙකුට මනෝවිද්‍යාත්මක විදිහටත් මේ විභාගයක් මේ වගේ තෝරා ගැනීම විභාගයක් මේ අවස්ථාව සුදුසුම අවස්ථාව. මොකද 1967 වෙනකම් 5 ශ්‍රේණිය තිබිලා 1968 69 අවුරුද්දේ මේක 8 ශ්‍රේණියට අරන් යනවා. ඒ කියන්නේ විද්‍යාමය විෂයන් සඳහා පමණක් අවස්ථාව ලබා දෙන්න.
ඊට පස්සේ 70 72 ජාතික නවෝදයක ශිෂ්‍යත්ව ක්‍රමයක් අදා 7 ශ්‍රේණියට. නමුත් ඒක අසාර්ථක නිසා තමයි දැන් 72 ඉඳන් ආපහු 5 ශ්‍රේණියට මේක එන්නේ. මේ අධ්‍යාපනයේ අපේ පාන්ති කාමර සැකසී තියෙන ආකාරය අනුව මානව විද්‍යාත්මකව සහ මොකද මේ වයස වෙනකොට ළමයාගේ ඇයි එහෙම කියන්නේ කියලා මම කියන්නේ යන්නේ. දරුවන් ස්වාධීනව වෙන්න ආරම්භ වෙන්නේ 6 පන්තියේදී. ඒකට ළමයාට ඒ සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. ඊළඟට මේ වයසේදී සාමාන්‍ය ගුරු මඟ පෙන්වීම සහ මඟ පෙන්වීම මත ආදර්ශ මත තමයි ළමයා ඉගෙන ගන්න. නමුත් 6 පන්තියේදී ඒක පොඩ අඩු වෙන කාලයක්. මේක මාරු වෙන අවස්ථාවක් තමයි 6. එහෙනම් 6 ශ්‍රේණියේ 5 ශ්‍රේණිය තමයි ඒක සුදුසුම තියෙන්නේ. ඊට මගේ යෝජනාත් එක කඩයින් ලකුණු තීරණය කරන. ඇත්තටම මේකට ගොඩාක්ම ලොකු තරගයක් බවට පත් වෙන්නේ ජනප්‍රිය පාසල් සඳහා ළමයි තෝරා ගැනීමනේ. එතකොට ඇත්තටම ශිෂ්‍යත්ව කඩයින් ලකුණු තීරණය වෙන පාසල් වල ළමයි මේ ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධ වී ඉදිරිපත් වීමෙන් ඇත්තටම ළමයින්ට තියෙන අවස්ථාවක ගම්බද ළමයින්ට නැත්තම් මූලික අරමුණට ලොකු ගැටලුවක් වෙනවා. මොකද එතකොට එයාලත් සමග තරඟ කරද්දී ගම්බද ළමයාට තියෙන අවස්ථා ප්‍රමාණයක් අඩු වෙන්න පුළුවන්. දෙක කඩයින් ලකුණ හැම වෙලේම ලකුණු 150 වගේ සීමාවෙ සිටිය යුතුයි. ඊළඟට ඉගෙනු හැකියාව මැනෙන ප්‍රශ්නපත්‍රයක් සකස් වෙන්න ඕනේ. අතිරේක පන්ති පැවැත්වීම. ඇත්තටම ලොකුම ගැටලුවක් වෙලා තියෙන ශිෂ්‍යත්වයේ සඳහා අතිරේක පන්ති පැවැත්වීම. ඒක පිළිබඳවත් යම් අවධානයක් යොමු කරන්න ඕනේ. ඊළඟට මම කියන්න කැමතියි ඇත්තටම මම ඉස්සෙල්ලා කිව්වා කඩේන් ලකුණු තීරණය කරන පාසල් මත තියෙන එක. මගේ අදහස නම් ප්‍රාථමික පන්ති කාමර නගරබද පාසල් වල ජනප්‍රිය කියන්නේ පහසුකම් සහිත පාසල් වල ප්‍රාථමික පන්ති අයින් විය යුතුයි. මොකද එතකොට ගොඩක් දක්ෂ ළමයාට යන්න පුළුවන් මේ අවස්ථාවට. ඒ හින්දා ඒ සඳහා අවධානය යොමු කරන්න ඕනේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි වැඩි ලකුණු ගන්න කියලා. නමුත් මගේ අධ්‍යයනයන් මත මට දැනෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයට ළමයි ලකුණු සාමාන්‍ය ප්‍රමාණයට ගන්නවා. මොකද ඒකේ තියෙන ඉරි ගහන්නනේ. ළමයාට අර අපේ ක්‍රමයක් කියන්නේ 1 2 3 4 5 හෝ 10 20 කියලා ගහන ක්‍රමිකුත් තියෙනවානේ. සමහර ගුරුවරු ඕක පුරුදු කරනවා ළමයාට. එහෙනම් එක ප්‍රශ්න පත්‍රයේ අර ප්‍රශ්න උත්තර තුنين එකට ඉරි ගහලා ලකුණු ටික වැඩි කර ගන්නවා. නමුත් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තමයි ගොඩාක් ළමයින්ගේ ලකුණු අඩු වෙන්නේ මගේ අධ්‍යයනයන් මත. ඒකද සිංහල විශේෂයෙන් ඒකෙනුත් ගණිතය සහ සිංහල ප්‍රශ්න පත්‍රයේ දැකලා තියෙන ප්‍රශ්න පත්‍රයේ මත තමයි ලකුණු අඩු වෙලා තියෙන්නේ. ඒ හින්දා මම කියන්නේ ඇත්තටම මේක විකෘතියක් වෙනවා ශිෂ්‍යත්වයේ කියන එක. මේ විදිහට ගියොත් ඒකට යම් පිළිවෙලක් යෙදිය යුතුයි කියලා මම විශ්වාස කරනවා.